저기요, 혹시 한국에 온 목적이 뭐예요? මේ වීඩියෝ එක කොරියාවට ඇවිල්ලා ඉන්න. එහෙම නැත්නම් කොරියාවට එන්න බලන් ඉන්න හැමෝම වෙනින් මම කරන වීඩියෝ එකක්. ඉතින් කාලයක් තිස්සේ මේ වගේ දෙයක් කියන්න ඕනේ කියලා මට හිතුණා. ඒක නිසා තමයි මම මේ ප්‍රශ්නෙකින්ම පටන් ගත්තේ. මොකක්ද මම ඇහුවේ? 한국에 온 목적. එහෙම නැත්නම් කොරියාවට ආපු අරමුණ. අපේ යාළුවෝ කොරියාවට හැමෝම එන්නේ ලොකු හීන තියාගෙන, ලොකු බලාපොරොත්තු තියාගෙන. ඉතින් ඒ වගේ බලාපොරොත්තු තියාගෙන ඇවිල්ලා ටික දවසකින් නැත්නම් අවුරුද්දකින් දෙකකින් ඒ අරමුණ අමතක වෙනවා වගේ කියලා මට හිතෙනවා. ඉතින් ඒක නිසා කොරියාවේ ආවේ ඇයි කියන එක කවදාවත් හිතින් අමතක කරන්න එපා. ඕගොල්ලන්ගේ ගමන යන්න කොරියන් භාෂාවත් ඉගෙන ගන්න ගමන් ඕගොල්ලන්ගේ ටාගට්ස් වලට යන්න. ඉතින් ලංකාවේදී අපි ජීවත් වුණ විදිහට වඩා ඉහළට ගිහිල්ලා මෙහි ජීවත් වෙන්න හදන්න එපා. ඉතින් අපිට හස දේවල් ගන්න ඕනේ, ෆෝන් එකක් ගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ. එහෙම කියන එක නෙමෙයි මං කියන්නේ. හැබැයි අපි පඩිය වැඩි වෙන්න අපිට ලොකු ආශාවල් ඇති වෙලා අපි ලංකාවෙන් ආපු අරමුණ එහෙම නැත්නම් මුක්චොක් එක අමතක කරොත් එහෙම අපිට අපේ මේ කාලය අපරාධය අපත යන එක විතරයි වෙන්නේ. ඒක නිසා 여러분 왜 한국에 왔는지 절대 잊으면 안 돼요. 절대 잊지 마세요.